chat එකට දාන්න. හරි. දිත්ත සටහන් පාඩම. දිත්ත සටහන්. මම පොඩි හැඳින්වීමකින් පටන් ගන්නවා ඔබේ. හරිද? ගිණුම් කරන සමීකරණය තුළදී අපි කතා කරද්දී ගිණුම් කරන සමීකරණය පිළිබඳව අපි කතා කරද්දී ඔයාලට මතක ඇති වත්කම් වගකීම් හිමිකම් සමීකරණයකට දාලා අපිනේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා කිව්වා. ඊට පස්සේ අපි ලාභය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හැදුවා. නේද? දැන් පුතේ ඔය වත්කම් ගොඩේ තිබ්බ නේද ණය ගැතියෝ නේද? ඔයා ඔය හැදුවේ පුතේ අර මේ ව්‍යාපාරික පොඩි ගණදෙනු ප්‍රමාණයක් නෙනේ. හැබැයි ව්‍යාපාරයක් රඳා පවතින්නේ පොඩි ගණදෙනු ප්‍රමාණයක් මතද විශාල ගණදෙනු ප්‍රමාණයක් ව්‍යාපාරයේ සිද්ධ වෙනකොටද ඒ ව්‍යාපාරයේ පැවැත්ම වැඩි වෙන්නේ. පොඩ්ඩක් හිතන්න. පොඩ්ඩක් හිතලා දාන්න chat එකට. පැවැත්ම වැඩි වුණොත් වැඩි වෙන්නේ ව්‍යාපාරයේ ගණදෙනු හෝ සිතින් වැඩි වීමත් එක්කද අඩු වීමත් එක්කද? දාන්න chat එකට. හැමෝම දාන්න ඕනේ. හරි. වැඩිවීමත් එක්කනේ. හරි. වැඩිවීමත් එක්ක. එතෙන්දි පොතේ ව්‍යාපාරයේ ගණදෙනු හෝ සිද්ධීන් වැඩි වෙනකොට හොඳට අහගන්න. හරිද? හොඳට ඔළුවට ගන්න. ව්‍යාපාරයේ ගණදෙනු හෝ සිද්ධීන් වැඩි වෙනකොට අපිට ගිණුම් කරන සමීකරණයක් තුළින් ආදාය ප්‍රකාශනයක් ලාභය, ඒ කියන්නේ ලාභය හොයන එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඕව හදන්න අමාරුයි. ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්න ටිකක් අපහසුයි. තේරුණාද? ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්න ටිකක් අපහසුයි. පැහැදිලි ඇති කියලා හිතනවා. ඉතින් ණය ගැතියෝ තීරුව පොඩ්ඩක් ඔළුවට ගන්න. නේද? ණය ගැතියෝ 100ක් 200ක් 300ක් 1000ක් 2000ක් විතර ඉන්න ව්‍යාපාර තියෙනවා. ණය හිමියෝ එහෙම ඉන්න ව්‍යාපාර තියෙනවා. තේරුණාද? එහෙම ඉන්න ව්‍යාපාර තියෙනවා. ව්‍යාපාරයක තොග කියලා ගත්තම පුතේ තොග විවිධාකාරයේ තියෙනවා. නේද? සබන් විකුණන ව්‍යාපාරයක එක සබන් වර්ගයක් විතරක් නෙවෙයිනේ, ඇගේ ගාන සබන් විතරක් නෙවෙයිනේ විකුණන්නේ නේ. හිතන්න. ඒකෙත් ඇගේ ගාන ඒවා විතරක් විකුණනවා නම් ඒකෙත් වර්ග තියෙනවනේ පුතේ. ඒකෙත් වර්ග තියෙනවා. ඒක බරානුව නේද? නමානුව, ඒක පාවිච්චි කරන පුද්ගලයන් අනුව තොගයක් වෙනස් නේ. නේද? එතකොට තොගේ කියලා සම්පූර්ණ වටිනාකමක් ගන්න එක වැරදි. හරිද? ඊට පස්සේ ණය හිමියෝන්ගේ ණය ගැතියෝන්ගේ අපිට පුතේ තනි ණය හිමියාගේ ණය ගැතියාගේ ශේෂයක් අපිට මෙන්න මේ ගාන ශේෂය කියන එක මම කියලා දෙනවා මේ පාඩමේ. හරිද? බය වෙන්න එපා. එතකොට අපිට කොච්චර තව ප්‍රමාණයක් ණය හිමියට මෙන්න මේ ණය හිමියට මෙන්න මේ නමෙන් තියෙන මෙන්න මේ ණය හිමියට කොච්චර ප්‍රමාණයක් අපිට පියවන්න තියෙනවද? තව පියවීමට තියෙනවද කියලා අපි කොහොමද හොයන්නේ? ගිණුම් කරන සමීකරණය නේද? ගිණුම් කරන සමීකරණය අපි කොහොමද තව කොච්චර ප්‍රමාණයක් මෙයාට පියවන්න තියෙනවද? ඒ වගේම ණය කවුද? ණය ගැතියෝ ඉන්නවනේ නේද? ණය ගැතියෝන්ගෙන් කොච්චර ප්‍රමාණයක් මෙන්න මේ ණය ගැතියගෙන් කොච්චර ප්‍රමාණයක් අපිට ගන්න තියෙනවද? අපිට හම්බෙන්න තියෙනවද? නේද? එහෙම තොරතුරක් අපිට ගිණුම් කරන සමීකරණයෙන් යොදාගෙන අපිට තොරතුරු ගන්න අමාරුයි. තේරුණාද? තොරතුරු ගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ඒ අපහසුතාවයේ මගහැර ගැනීම සඳහා තමයි දිත්ත සටහන් ක්‍රමය භාවිතා කරන්නේ. පැහැදිලිද? දිත්ත සටහන් ක්‍රමය භාවිතා කරන්නේ. එතකොට ගිණුම් කරන ක්‍රියාවලිය ඔයාලට මතක ඇති. ගිණුම් කරන ක්‍රියාවලිය මතක ඇති. නේද? ගණදෙනු හෝ සිතින් මූලාශ්‍ර ලේඛන උපයෝගී කරගෙන අපි වාර්තා කරලා නේද? ගණදෙනු හෝ සිතින් මූලාශ්‍ර ලේඛන භාවිතා කරමින් අපි මූලික සටහන් පොත්වල දැම්මා. ඒකල
ලෙජර් ගිණුම් වලට යොදනවා කියලා තිබ්බනේ. අන්න ඒ ලෙජර් ගිණුම් වලට යෙදීම සම්බන්ධයෙන් තමයි අපි මේ අද කතා කරන්නේ. තේරුණාද? අද කතා කරන්නේ. හරි. පැහැදිලිද? පැහැදිලි නැත්නම් නැවත කියන්න පුතේ. මම නැවත පැහැදිලි කරන්නම්. තේරුණා? හොඳයිනේ. හරි. තේරුණා. ගන්න ටියුට් එක අතට දිත්ත සටහන් ගිණුම් ක්‍රමය නේද? මෙන්න මේ ඒකකයෙන් ගණදෙනුවක දිත්ත ස්වරූපය ගැන කතා කරනවා. හරි. වැඩි කලබල වෙන්න එපා. අපි මේ ටික කතා කරනවා. හරි. දිත්ත සටහන් ක්‍රමය පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ ලෙජරයේ ආකෘතිය පිළිබඳව කතා කරනවා සහ මූල්‍ය ප්‍රකාශන මූලිකාංගවල ගිණුම් සම්බන්ධයෙන් කතා කරනවා. හරි. දැන් මේ හැඳින්වීමක් තියෙනවා නේද? මේ පාඩම පිළිබඳව පැහැදිලි කිරීමක් තියෙනවා ඔයාට මුලින්ම. හරිද? ඕක කියව ගන්න ඕනේ පුතේ. හරිද? ඕක කියව ගන්න ඕනේ. මම දැන් ඔය කියලා දුන්න හැඳින්වීම තමයි ඔය උතන තියෙන්නේ. ගිණුම් කරන සමීකරණයේ තියෙන දුර්වලතා මග හරව ගන්න තමයි අපි දිත්ත සටහන් ක්‍රමය මගින් නේද? ගණදෙනු හෝ සිද්ධීන් වාර්තා කරන්නේ. පැහැදිලිද? ගණදෙනු හෝ සිද්ධීන් වාර්තා කරන්නේ. හරි. ඔයාලට මතක ඇති හැම ගණදෙනුවකම හෝ සිද්ධියක එක පැත්තක් නෙමෙයි දෙපැත්තක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා. හරිද? ඔයා ඊළඟ පිටුව පෙරලා ගන්න ගණදෙනුවක හෝ සිද්ධියක දිත්ත බලපෑම කියලා මම ලියලා තියෙනවා. දිත්ත බලපෑම. එතන මම ඇඳලා පෙන්නන්නම් ඔයාලට. ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ ව්‍යාපාර හරිද? ව්‍යාපාරය. මේ ව්‍යාපාරයට මොනවද ඕනේ? ඉන්ධන අවශ්‍යයි. ඉන්ධන. මේ තියෙන්නේ ෂෙඩ් එක ඈ. ෂෙඩ් එක. එතකොට ඉන්ධන මේ ඉන්නේ ඉන්ධන සැපයුම් කරු. මේ ව්‍යාපාරයට ඉන්ධන ඕනේ. හරිද? ව්‍යාපාරයට ඉන්ධන ඕනේ. ව්‍යාපාරයට ඉන්ධන ඕන නම් ඔයා දැන් යන්නේ මේ ව්‍යාපාරයට ඉන්ධන ලබා දෙන්න. කොහොමද ඉන්ධන ගන්නෙ අපි? අපේ තියෙන මුදල් දීලා අපි ගන්නවා ඉන්ධන ගන්න. පැහැදිලිද නේද? මෙන්න මේක එකක් නේ. එතකොට දිත්ත බලපෑම මම පෙන්නන්න යන්නේ දිත්ත බලපෑම. අපි සල්ලි දුන්නා. එතකොට අපේ මුදල් ප්‍රමාණය මොකද උනේ? අඩු වුණා. මුදල් අඩු වුණා. හැබැයි ඉන්ධන මොකද උනේ? වැඩි වුණා. මෙන්න දිත්ත ස්වරූපය. තේරුණාද? දිත්ත බලපෑම. එතකොට එක ගණදෙනුමයි උනේ දිත්ත බලපෑමක් වෙලානේ. මුදල් අඩු වෙලා ඉන්ධන හරි. අපි ෂෙඩ් එක පැත්තෙන් ගමු. මොකක්ද උනේ? එයාගේ ඉන්ධන කියන තොගය හොඳට ඔළුවට ගන්න. තොගය අඩු වෙලා මුදල් වැඩි වෙලා. මෙන්න මේ මූට ඉන්ධන වික්කගෙන ඉන්න. දැන් ඔයා මේ පැත්තට ඉන්න, මම මේ පැත්තේ ඉන්නවා. ඔයා තමයි මගෙන් සල්ලි දීලා ගන්නනේ. එතකොට ඔයාගේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙලා ඉන්ධන එනවා වාට. තේරුණාද? එක ගණදෙනුව යන්නේ දිත්ත බලපෑම. දැන් මගේ පැත්තෙන් මම මේ ගණදෙනුව දකිද්දී මට මුදල් ලැබිලා නේද? හැබැයි මගේ ඉන්ධන කියන තොගය අඩු වෙලා නේද? එක ගණදෙනුවයි උනේ. එතකොට අපේ ගිණුම් කරන සමීකරණයේ පුතේ
ඕක මේ පැත්තට දැම්මනේ නේ. අපි ගිණුම් කරන සමීකරණයේ වත්කම් වගකීම් හිමිකම් වලට දැම්මනේ ඕක. නේද? වලට දැම්මා. ඉතින් පුතේ දැන් අපි යන්නේ වෙනත් වැඩක් කරන්න. මේ දිත්ත බලපෑම යොදාගෙන ලෙජර් ගිණුම් වලට දාන්න තමයි යන්නේ. දැන් ඔයාට මට පෙන්නන්න ඕනේ මෙතන දිත්ත බලපෑමක් වෙනවා කියන එක. දිත්ත බලපෑමක්. එක ඝන දෙනුවයි. එක ඝන දෙනුවයි. මොකද්ද ඝන දෙනුව? මොකද්ද ඝන දෙනුව? ඉන්ධන මිලදී ගැනීම. ඉන්ධන මිලදී ගැනීම. නේද? ඉන්ධන මිලදී ගැනීම. එතකොට දිත්ත බලපෑමක් වුණා. මුදල් අඩු වෙලා ඉන්ධන වැඩි වුණා. පැහැදිලිද? පැහැදිලිද? ඔයාගේ මම දාලා තියෙන ටියුට් එකේ මේ හා සමාන උදාහරණයක් බලන්න පුතේ. ඔයාට අවශ්‍ය කරුණක් තියෙනවද මෙතන? ඒක ඔයාගේ පොතේ නෝට් කරගන්න. එතකොට දිත්ත බලපෑම මෙන්න මේක. හරි. දාගන්න. තේරුණාද පුතේ? තේරුණාද කියලා දාන්න මැසේජ් එක. දිත්ත බලපෑම. හරිද? නෝට් කරගන්න. හරිද? නෝට් කරගත්තද? හරි පුතේ. මම කරනවා. දැන් අපි පොඩි ක්‍රියාකාරකමක් කරනවා. බලන්න පුතේ ක්‍රියාකාරකම් අංක 1 කියලා ටියුට් එකේ තියෙනවා. ටියුට් එකේ තියෙන ක්‍රියාකාරකම් අංක 1 කියලා. ඕකේ. ඔයා බලන්න පුතේ ඝනදෙනු දීලා තියෙනවා බලපෑම දීලා තියෙනවා. මොකද්ද පළවෙනි ඝනදෙනුව? බැංකු ණය ලබා ගැනීම රුපියල් ලක්ෂ 3කි. බැංකු ණයක් ගත්තලු. බැංකු ණයක් කරන් ලක්ෂ 3යි. බැංකු ණයක් කරන් ලක්ෂ 3යි. බලපෑම ලියන්න කියන. මොකද්ද බලපෑම කියන්නේ? අර දිත්ත බලපෑම. තේරුණාද? දිත්ත බලපෑම. බැංකු ණයක් ගත්තා. ලොකුවට ලියුමේ බැංකු ණය ගැනීම රුපියල් බලපෑම. අපි බලපෑම මේ පැත්තේ දෙමු. බලපෑම. මොකද්ද බලපෑම? ඔයා දැන් අර සමීකරණයේ විදියටම හිතන්න. සමීකරණ පාඩම හොඳට තේරුණා නේ? සමීකරණ පාඩම හොඳට තේරුණා නම් ඒ විදිහටම හිතන්න මේකේ. ලොකු දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. බලපෑම. මොනවද අඩු උනේ මොනවද වැඩි උනේ? එහෙම වලට ගන්න. බැංකු ණය ගද්දී ව්‍යාපාරයේ මුදල් ප්‍රමාණය වැඩි වෙනවානේ. මුදල් වැඩි වෙනවා ලක්ෂ 3කින්. මුදල් වැඩි වෙනවා. හැබැයි මෙන්න මේ බැංකු ණය ගෙවීම
පිළිබඳව අපිට වගකීමක් ඇති වෙලා නේද? බැඳීමක් ඇති වෙලා. එහෙනම් බැංකු ණය කියන මොකද්ද? වගකීම වැඩි වෙනවා. මේක වත්කම් මේක වගකීම. පැහැදිලිද? දැක්කද? ඔන්නෝම ලියන්න කියලා කියන්නේ. ඔන්නෝම ලියන්න කියලා කියන්නේ. අංක දෙකක් බලන්න. දෙකක් බලන්න. තේරුණාද කතන්දරේ? කතන්දරේ තේරුණාද පුතේ? පැහැදිලිද? අංක දෙක බලන්න. තොගයක් මිලදී ගැනීම. තොගයක් මිලදී ගැනීම මොනවද වැඩි වෙන්නේ? තොගයක් ගත්තා. තොගයක් මිලදී ගත්තලු තොග අපිට රුපියල් 50,000 රුපියල් 50,000 තොගයක් අපිට ගත්තලු රුපියල් 50,000 තොගයක් ගත්තම ව්‍යාපාරයේ තොග වැඩි වෙනවනේ තොග කියන වත්කම වැඩි වෙනවා 50,000ක් ඒ වගේම මොනවද අඩු වෙන්නේ පුතේ? මුදල් අඩු වෙනවා. හරි. පැහැදිලිද? මෙතනින් අදාළ මූලිකාංකයත් වරහන් අස්සේ ලියා ගන්න. වරහන් අස්සේ ලියා ගන්න. තොග කියන්නේ වත්කම්, මුදල් කියන්නේ වත්කම් නේද? වත්කම්. එතකොට වත්කමක් තමයි අඩු වෙලා වැඩි උනේ නේ. වත්කමක් තමයි අඩු වෙලා වැඩි උනේ. මෙතන වත්කමක් වැඩි වෙලා වගකීමකුත් වැඩි වුණා. නේද? හරි. හරි. තොග විකිණීම රුපියල් 90,000යි. තොග විකිණීම රුපියල් 90,000යි තුන්වෙනි එක. තොග විකිණීම රුපියල් 90,000යි. මොකක්ද මේක? කොහොමද ලියන්නේ? කල්පනා කරලා කියන්න බලන්න. මේක ලියන විදිහ කල්පනා කරන්න. තොග විකිණීම රුපියල් 90,000යි. දාන්න chat එකට පොඩ්ඩක්. chat එකට දාන්න. කවුරුත් දාන්නේ නැද්ද? දාන්න ඕනේ. තොග විකිණීම නෑනේ දාන්න ඕනේ නේද? උත්තර දෙන්න ඕනේ. නිකන් ඉන්න බෑ ක්ලාස් එකේ. හරිද? නිකන් ඉන්න බෑ. හරි. දන්නේ නැති හින්දානේ දාන්න නැත්තේ නේද? එහෙමද? ඈ? දන්නවනම් දානවනේ. ඔව් මම දන්නවා. ක්ලාස් එකේ දන්නව නම් අනිවාර්යෙන් උත්තර එනවා කියලා. හරි. දැන් තොග විකුණද්දී මොකක්ද වෙන්නේ පුතේ? තොගයක් රුපියල් 90,000කට විකුණනවා. ඔයා බලන්න මේ තොගයක් විකිණීමක් සම්බන්ධයෙන් විකුණුම් කියන්නේ මොකද්ද පුතේ අපි? විකුණුම් ගිණුම් කරන සමීකරණේ මතකද විකුණුම් කියන්නේ අපි දැන් මේ ආදායම් තීරුවටනේ නේද? ආදායම් තීරුවට. ඒ කියන්නේ විකුණුම් කියන්නේ පුතේ අපේ ආදායමක්. තේරුණාද? විකුණුම් කියන්නේ අපේ ආදායම. පැහැදිලිද? විකුණුම් කියන්නේ අපේ ආදායම. හරි. විකුණුම් රුපියල් මොනවාද? 90,000යි. එහෙනම් විකුණුම් වැඩි වෙලා මේක එන්නේ පොතේ විකුණුම් වැඩි වෙලා කීයකින්ද? 90,000කින් මුදල්
වැඩි වෙලා අනුදාහකින් මොනවාද වැඩි වෙලා තියෙන්නේ එතකොට ආදායම් වත්කම් පැහැදිලිද තේරුණාද බලන්න දැන් ඔයාලට ගැටලුවක් ඇති ගිණුම් කරන සමීකරණේ නම් තොගේ ප්‍රමාණයකුත් අර කරා. දැන් මෙතන කීයක වටින තොගයක්ද මේ විකුණලා තියෙන්නේ? එහෙම කතන්දරයක් තියනවද? නෑ. සම්පූර්ණ දීලා තියෙන්නේ විකුණුම් 90000යි කියලා. එහෙනම් විකුණුම් 90000ක් නම් ආදායම වැඩි වුණා. මොනවාද? මුදල් වැඩි වුණා. පැහැදිලිද? මූලික අංග වලට මොන බලපෑමක් ලියා ගන්න. මෙතන උනේ එකත් ඔයා ලියා ගන්න. මොනවද තොගය? වත්කම් වැඩි වෙලා වත්කම් අඩු වුණා. මෙතන උනේ ආදායම් වැඩි වෙලා වත්කම් වැඩි වුණා. හරි. හරි. අපි අනිත් එක මොකක්ද පුතේ? අනිත් එක මොකක්ද? වැටුප් ගෙවීම. වැටුප් ගෙවීම. වැටුප් ගෙවද්දී වැටුප් වැටුප් ගෙවීම රුපියල් 18000යි. 18000යි. වැටුප් කියන්නේ පුතේ අපේ වියදමක් නේද? නේද? yes. හරි. වියදමක්. වැටුප් කියන්නේ අපේ වියදමක්. හරි. වැටුප් කියන්නේ අපේ වියදමක්. ඉතින් වියදමක් දරද්දී මොනවද අඩු වෙන්නේ මොනවද වැඩි වෙන්නේ? වියදමක් දරද්දී. දානවා මොකක්ද විත්තු බලපෑම කියලා දාන්න. මොනවා? වැටුප් කියන වියදම වැඩි වෙලා වියදම වැඩි වෙලා මොනවද මේ වැටුප් ගෙවලා තියෙන්නේ මුදල් අඩු වුණා. නේද? මුදල් අඩු වුණා. වියදම් ඊට පස්සේ මුදල්. හරිද? පැහැදිලිද? තේරුණාද? හරි. නෝට් කරගන්න සහ තව ගණනයක් තියෙනවා අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ යෙදවීම ලක්ෂ 2යි. අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ යෙදීම. ඒක තනියම ලියන්න බෑ. තනියම ලියන්න. තේරෙනවද? ලියා ගන්න ඕනේ. අයිතිකරු ප්‍රාග්ධනයේ යොදලා. ප්‍රාග්ධනයේ යොදලා ලක්ෂ 2යි. රුපියල් ලක්ෂ 2යි. ලියාගෙන ටග් ගාලා දාන්න ඕන මැසේජ් එකක්. ඔය දන්න අය අනිත් අයට කියලා දෙන්න ඕනේ. තේරුණාද? දන්න අය පොතේ අනිත් ළමයිට කියලා දෙන්න. එහෙම කියලා දුන්නා කියලා ඔයාට බැරි වෙන එකක් එහෙම එකක් නෑ පුතේ. තේරුණාද? ආරු මට වඩා ලකුණු වේ. එහෙම හිතන්න එපා. තේරුණාද? ඔයාට
කරන දෙයින් ඔයාට ඒ පිළිබඳව ඔයා උගන්වලා කියලා දෙන දේ පිළිබඳව ඔයා මොකද තව දැනුම වැඩි වෙනවා පුතේ. තේරුණාද? තව දැනුම වැඩි වෙනවා. ඒ හින්දා ඉන්න යාළුවන්ට කියලා දෙන්න ඕනම කෙනෙක්ට කියලා දෙන්න. තේරුණාද? ඔයාට තව දැනුම වැඩි වෙනවා. මේකට එන උත්තරේ බලනකොට කියන්නද? බලනකොට කියන්නේ අයිතිකරු ප්‍රාර්ථනීය යොදන්නේ. දාන්න පුතේ chat එකට. හොඳයි. නියමයි. හොඳයි. හරි පුතේ. නියමයි. මොකද්ද ප්‍රාර්ථනේ නැත්තම් හිමිකම? ප්‍රාර්ථනේ වැඩි වෙලා අයිතිකරුගේ ප්‍රාර්ථනේ වැඩි වෙලා මුදල් වැඩි වෙනවා. හරි. පැහැදිලිද? දැන් ඔය අපි දිත්ත බලපෑමනේ ලිව්වේනේ. දිත්ත බලපෑම. පෙන්වන්නේ දිත්ත බලපෑම. පැහැදිලිද? බෝඩ් එක මකන්නද? හරි. දැන් දිත්ත බලපෑම අපි ගිණුම් කරන සමීකරණයේ දැම්ම විදියට මෙතන තිබ්බේ නේද? ගිණුම් කරන සමීකරණයට යොදපු ආකාරයෙන්ම තමයි දිත්ත බලපෑම අපි මෙතන පෙන්වන්නේ නේ. අන්න ඔය දිත්ත බලපෑම ගිණුම් ලෙජර් ගිණුමකට යෙදීම තමයි දිත්ත සටහන් ක්‍රමය කියන්නේ. තේරුණාද? ලෙජර් ගිණුමකට පිටපත් කරන ක්‍රමයට කියනවා අපි දිත්ත සටහන් ක්‍රමය කියලා. පැහැදිලිද? හරි. දැන් බලන්න දිත්ත සටහන් ක්‍රමය කියන එක ඔයාලට දීලා තියෙනවා. කියවන්න දිත්ත සටහන් ක්‍රමය කියන එක. කියවගන්න. හරිද? හරි. දිත්ත සටහන් ක්‍රමය කියන්නේ ගණදෙනුවක බලපෑම හර සහ බැර ලෙස සටහන් කරන ක්‍රමය. දිත්ත සටහන් ක්‍රමය කිව්වේ ගණදෙනුවක බලපෑම හර සහ බැර විදිහට යොදන ක්‍රමයට. හරිද? සමීකරණය කරේ අපි වත්කම් සමානයි ධන හිමිකම්. සමීකරණය කරේ අපි දැන් මේ පැත්තේ වැඩි වුණොත් මේ පැත්තත් වැඩි වෙනවා, මේ පැත්ත අඩු වුණොත් මේ පැත්තත් අඩු වෙනවා නේද? කොහොමද දැන් ඊට පස්සේ මේ පැත්ත වැඩි වෙලා මේ පැත්තම අඩු වුණොත් මේ පැත්තේ කිසිදු බලපෑමක් එන්නේ නැහැ කියලා කිව්වා නේද? ඊට පස්සේ මේ පැත්තේ වැඩි වෙලා මේ පැත්තම අඩු වුණොත් මේ පැත්තේ කිසිදු බලපෑමක් නැත නේද? සරලව ඕකනේ කරේ. බලන්න හොඳට. ඇස්සරල බලන්න. ඕකනේ සරලවම අපි සිද්ධ කරේ ගිණුම් කරන සමීකරණය. ඔතන දිත්ත බලපෑම වුණා කියන එක පැහැදිලිද ඔයාලට? දිත්ත බලපෑමක් වුණා කියන එක පැහැදිලිද? ඒක තමයි මම කරලා පෙන්නන්නේ දැන්. ඔයාලට ක්‍රියාකාරකමින් කරලා පෙන්නන්නේ පොතේ ඒක. හරි. දැන් දිත්ත බලපෑම අපි දැක්කා. අපි මෙතනදී ගණදින හෝ සිද්ධීන් වාර්තා කරේ ගිණුම් කරන සමීකරණයේ ධන හෝ බැර මේ ධන හෝ ඍණ එහෙම කියලා දාලා. හැබැයි දිත්ත සටහන් ක්‍රමයේදී අපි හර බැර විදිහට තමයි ගණදින හෝ සිද්ධීන් වාර්තා කරන්නේ. හර හෝ බැර විදිහට.
මොකක් යොදාගෙනද? මොකක් යොදාගෙනද? මොකක් යොදාගෙනද? ලෙජර් ගිණුම් යොදාගෙන. තේරුණාද? ලෙජර් ගිණුම් යොදාගෙන. එතකොට ලෙජර් ගිණුම් මක සරල ආකෘතිය T අකුරේ හැඩය. T අකුරේ හැඩය. තේරුණාද? T අකුරේ හැඩය. එතකොට මෙතන සාමාන්‍යයෙන් ගිණුමේ නම ලියනවා පුතේ මෙතන. මෙන්න මේ මොකද? ගිණුම කියලා. හිතන්න මුදල් නම් මුදල් කියලා. දීපල පිරියත නම් දීපල පිරියත උපකරන ගිණුම. මෙන්න මේ ගිණුමක පුතේ සරල ආකෘතිය T ඉංග්‍රීසි T අකුරේ හැඩය එනවා. හරිද? T අකුරේ හැඩය එනවා. මේ පැත්තට අපි හර කියනවා. මේ පැත්තට අපි බැර කියනවා. නේද? හරි. කොමස් කරපු දරුවෝ දන්නවා මේක. කොමස් කරපු දරුවෝ දන්නවා. හැබැයි කොමස් කරපු දරුවෝ මම මේක සරල වැඩි විදිහට දකින්න එපා පුතේ. මේක සරල වැඩි කියලා දකින්න එපා. මොකද මේ පන්තියේ ඉන්නවා කොමස් නොකරපු දරුවෝ. එයාලටත් තේරෙන්න බෑනේ. තේරෙන විදියට තමයි උගන්වන්නේ. හරි. එතකොට ගිණුමක සරල ආකෘතියද T අකුරේ හැඩයක් ගන්නවා. මේ ඔක්කොම නෝට් එකේ තියෙනවා ගන්න. බලන්න. නෝට් එකේ තියෙනවා. දැන් දිත්ත සටහන් ක්‍රමය කියන එක දැක්කද? දිත්ත සටහන් ක්‍රමය කියලා දීලා තියෙන තැන බලන්න. එතන පොඩි ඉඩක් තියනවානේ. අන්න ඒ ඉඩේ ලියා ගන්න පුතේ දිත්ත සටහන් ක්‍රමය කියන තැන. මේ අනුව සෑම ගණදෙනුවකම හෝ සිද්ධියක හර සහ බැර ලෙස සටහන් දෙකක් ලෙජර් ගිණුම් වල තැබිය යුතුය. හරි. ඔයාලට මතකද පුතේ දිත්ත බලපෑම හැම ගණදෙනුවකම වුණා. නේද? හැම ගණදෙනුවකම වුණා. ඉතින් හර බැර ක්‍රමයට ඒ දිත්ත බලපෑම් සටහන් කිරීම තමයි දිත්ත සටහන් ක්‍රමය කියන්නේ. මොන වේ සටහන් කරන එකට? ලෙජර් ගිණුම් වල. හරි. ලෙජර් ගිණුම් වල. ඔයාලට යටින් දීලා තියෙනවා පුතේ ලෙජර් ගිණුම කියන එකට අදාළ නෝට් එක නේ. බලන්න. ඉංග්‍රීසි T අක්ෂරයේ හැඩයක් ගන්නවා. හරි. ලියා ගන්න ලෙජර් ගිණුමක් කියන්නේ මොකක්ද කියන එක. අපි ලියමු ගණදෙනුවක හෝ සිදුවීමක දිත්ත බලපෑම මූලිකාංග පහට අදාළව දිත්ත බලපෑම මූලිකාංග පහට අදාළව කියන එක ඔය මතක නැති ළමයි ලියා ගන්න වරහන් ඇස්සේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන මූලිකාංග පහට අදාළව බලපාන ආකාරය ඉදිරිපත් කරන ආකෘතිය ගිණුමක් ලෙස හඳුන්වයි. ඉදිරිපත් කරන ආකෘතිය ලෙජර් ගිණුමක් ලෙස හඳුන්වයි. හරි. දැන්
ලෙජන ගිණුමක ආකෘතිය T අක්ෂරයේ හැඩයක් ගන්නවා. ඒකේ හර සහ බැර කියලා දෙකක් තියෙනවා කියලා තියෙනවා නේද? හර සහ බැර විදිහට දෙපැත්තක් තියෙනවා. හැබැයි පුතේ මේ T අක්ෂරය හැදිලා තියෙන එක ඇතුලේ තව විස්තරයක් තියෙනවා. තව ඔයාලට හැංගිච්ච දෙයක් තියෙනවා. හරිම ආකෘතිය මෙන්න මේක. මෙන්න මේක. හරිම ආකෘතිය මෙන්න මේක. මෙන්න මේක. මොකද්ද මෙන්න මේක කියන්නේ? දිනය. ලෙජර් ගිණුමක ආකෘතිය හරිම ආකෘතිය මේක. වටිනාකම. දිනය විස්තරය වටිනාකම. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතනින් එහා තියෙන එකයි මෙතනින් මෙහා තියෙන එකයි එක හා සමානයි. මම මේ තද කළු මෙහෙම වෙන් කරන්නම් නේද? වෙන පාට බෑනනේ. වෙන් කරන්නම්. අර පේනවා. දැක්කද? මෙන්න මේ ඇතුලේ තියෙන ඒවා ටික නැතුව තමයි අපි ওই T ගිණුම ගහන්නේ. පැහැදිලිද? ඇතුලේ මේ තියෙන ඒවා නැතුව තමයි T ගිණුම මෙන්න මේ ඉරි දෙකෙන් ගහන්නේ. එතකොට මේ පැත්තට අපි හර කියනවා. මේ පැත්තට අපි බැර කියනවා. තේරුණාද? දෙපැත්තට හර සහ බැර විදිහට කියනවා. පැහැදිලිද? පැහැදිලිද? දැන් ගිණුම ආකෘතිය T ගිණුම හැදුන ආකාරය තමයි මේ තියෙන්නේ. එතකොට දිනය කියන්නේ මොකද්ද? ඔයා පිටුව පෙරලලා බලන්න පුතේ. පිටුව පෙරලලා බලන්න. දිනය කියන්නේ මොකද්ද කියලා තියෙනවා. මොකද්ද? ගණදෙනුව උණ දවස. ගණදෙනුව හෝ සිදුවීම උණ දවස. ඔයා මම ආයෙ එක කියනවා අර ඉස්සෙල්ලම අපි කතා කරේ ෂෙඩ් එකකින් අපි තෙල් ඉන්ධන අරන් ගියා නේද? ව්‍යාපාරයට ඉන්ධන අරන් ගියා. ඉන්ධන අරන් යද්දී අපිට දෙනවා පුතේ රිසිට් එකක් දෙනවා. ව්‍යාපාරයකට ඉන්ධන නිකුත් කරද්දී රිසිට් එකක් ගන්න පුළුවන් අපිට. ඒකට අපි මූලාශ්‍ර ලේඛනය කියනවනේ නේද? මොකද්ද? මූලාශ්‍ර ලේඛනයේ බිල් එක. හරි. බිල් එකේ තියෙනවා දිනය පුතේ. අද අපි ගත්තා නම් අද දිනේ තමයි මෙතෙන් එන්නේ. අද දිනේ තමයි මෙතෙන් එන්නේ. විස්තරය. මොන ගණදෙනුවක්ද මේක? මොකද්ද මේ ගණදෙනුව කියලා විස්තර කරනවා. මොනවද උනේ මෙන්න මේ මුදල් ගිණුම නම් මේක මොනවද මෙතන අපි දාන්නේ විස්තරය විදිහට. ඉන්ධන ගත්ත එකනේ. කොහේ ගිණුමේ තියෙන එකක්ද? ඒ සම්බන්ධව මම ඉස්සරහට කතා කරනවා. ඔයා බය වෙන්න එපා. ඉස්සරහට කතා කරනවා. එතකොට ගිණුමේ ආකෘතිය මේක විස්තරය කියන්නේ මොකක්ද කියලා මම කියනවා. පිටුව පෙරලා බලන්න පුතේ විස්තරය. දැන් එක් ගණදෙනුවක හෝ සිදුවීමක දිත්ත බලපෑම තිබ්බනේ. දිත්ත බලපෑම තිබ්බා. මේ තියෙන මුදල් ගිණුම. මේද මුදල් ගිණුම. විස්තරේ දාන්නේ පුතේ විස්තරේ දාන්නේ මේ වගේම තව තියෙනවා පුතේ ඉන්ධන ගිණුමක්. ඉන්ධන ගිණුමක්. තේරුණාද? ඉන්ධන කියන ගිණුම. මේ ගිණුමේ දානවා මුදල් අඩු වෙලා නම් බැරට තමයි අපි දාන්නේ. මුදල් අඩු වෙලා නම් අපි බැරට තමයි දාන්නේ. මෙන්න මේ අදාළ දවසේ මෙන්න මේ අදාළ දවසේ අනිත් ගිණුමේ නම තමයි ලියන්නේ. ඉන්ධන.
ඉන්ධන කියලා ලියනවා. තේරුණාද? දිත්ත බලපෑම සිද්ධ වුණ අනිත් ගිණුමේ නම. මුදල් ගිණුමට බලපෑම කරේ ඉන්ධන ගිණුමේ. ඉන්ධන ගිණුමට බලපෑමක් කරේ මුදල් ගිණුමේ. එතකොට ඉන්ධන ගිණුමේ විස්තරයට දාන්නේ පුතේ මුදල් කියලා. තේරුණාද? බලපෑම දෙපැත්තට ලියන්නේ. එතකොට ඉන්ධන නම් ගත්තේ අදාළ දැන් විස්තරය කියන එක තමයි මට ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. මම මේක ගානකින් ඔයාලට හැම කිරුමක්ම ගහලා ගානකින් අපි කතා කරනවා. දැනට විස්තරයට යොදන්නේ දිත්ත බලපෑම සිද්ධ වෙන අනිත් ගිණුමේ නම. පැහැදිලිද? ඒකේ වටිනාකම තීරුවට ආවම අපි කියනවා වටිනාකම තීරුවේ අපි දාන්නේ පොතේ මොකද්ද? ඉන්ධන වල වටිනාකම රුපියල් වලින්. තේරුණාද? රුපියල් 9000ක් නම් 90000. පැහැදිලිද? තේරුණාද නැද්ද කියලා දාන්න පොතේ. දාන්න. තේරුණාද නැද්ද කියලා. බලන්න තේරුණාද නැද්ද කියලා. මේක අමතරව අපිට තව තීරුවක් තියෙනවා පුතේ පිටුව කියලා. පිටුව නෝට් එකේ තියෙනවා. දැන් මෙතන අපි මේ විස්තරය ගාවින් දාමු පිටුව. පිටුව කියන්නේ පුතේ ගිණුම් ගොඩාක් තියෙනවානේ නේද? දැන් ඉන්ධන කියන ගිණුම තියෙන පිටුවේ අංකය කියන්නේ උතන. පිටුවේ අංකය. අදාළ දිත්ත බලපෑම සිද්ධ කරන අනිත් ගිණුමේ ඒ ගිණුම තියෙන පොතක් නම් ඒ පොතේ පිටුවේ අංකය. පැහැදිලිද? පිටුවේ අංකය. ඔයා බලන්න පුතේ ඔන්න ඕවා මම අනිවාර්යෙන් ඔයාට දැන් තියෙන ප්‍රශ්න ටික විසඳෙනවා අපි ගණන් හදද්දී. දැනට ඔයාට මම මේ කියලා දෙන්න පුතේ ගිණුමේ ආකෘතිය. ගිණුමක ආකෘතිය. හරිද? පැහැදිලිද? හරි. පැහැදිලිද? දාන්න බලන්න chat එකට. ගිණුමේ ආකෘතිය. හරි. දාන්න පොතේ chat එකට නොතේරුණ තැනක් තියෙනවා නම් කියලා දෙන්න. පිටුව කියන්නේ පොතේ අපේ අර ඉන්ධන කියන ගිණුම තියෙන පොතක් නම් ඒ පොතේ කීවෙනි පිටුවේද ඉන්ධන ගිණුම තියෙන්නේ කියලා මුදල් ගිණුම ඉස්සරහින් දානවා. ඒ කියන්නේ අපිට පෙරලලා බලන්න ලේසි විදිහට. තේරුණාද? පෙරලලා බලන්න පුළුවන් අපිට ලේසියෙන් ඒකයි. හරි තේරුණානේ? හරි. සරලයි. හරි. හොඳ හුස්මක් ගන්න. හොඳට ඔළුවට ගන්න. දිත්ත සටහන් ක්‍රමයේදී අපි දිත්ත බලපෑම් ගැනනේ කතා කරන්නේ. නේද? දිත්ත බලපෑම ගණදෙනවක හෝ සිද්ධියක දිත්ත බලපෑම ගිණුම් කරන සමීකරණය යොදාගෙන තමයි අපි කරේ. හැබැයි ගිණුමක ගණදෙනවක හෝ සිදුවීමක බලපෑම අපි හර සහ බැර ලෙසගෙන ලෙජර් ගිණුමක ආධාරයෙන් ලෙජර් ගිණුමක පිටපත් කරන දෙයකට තමයි පිටපත් කරන ක්‍රමයට තමයි අපි කියන්නේ මොකද්ද? දිත්ත සටහන් ක්‍රමය කියලා. දිත්ත සටහන් ක්‍රමය කියලා. පැහැදිලිද? තේරුණාද පුතේ? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. කවුරු?
පාඩම ඉවර වෙද්දී බලන්න පුතේ ඔයාලට තේරෙනවද නැද්ද තේරුණාද මේ තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බෙයි පාඩම ඉවර වෙද්දී. හරිද? ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න වලට. හරිද? ඔයාගේ හිතනට වඩා ගොඩාක් දේවල් තියෙනවා මේක ඉගෙන ගන්න. හරි. අමාරු නෑ මේ පාඩම. පුළුවන්. කොමර්ස් කරපු කෙනෙක් නෙවෙයි. මම කොමර්ස් කරපු කෙනෙක් නෙවෙයි. හැබැයි මුලින් ඉඳන් මේ කියලා දුන්න දේවල් තේරුණා. හරි. එහෙනම් එච්චර. මේ කියලා දෙන ඒවා තේරුණා නම් ඔයා කොමර්ස්ද කරේ මොනවද කරේ ඔයා මොනවද අනිත් සබ්ජෙක්ට් තියෙන්නේ ජියෝග්‍රැෆි නේ ජියෝග්‍රැෆිද කරේ ඒවා වැඩක් නැහැ. හරිද? හරි. හොඳ රිසල්ට් දානවා පුතේ මේ O level කොමර්ස් කරන්න ඕනේ නැහැ accounts මේ A level කොමර්ස් කරන්න. තේරුණා? A level කොමර්ස් කරන්න O level රිසල්ට් එක අදාළ නැහැ. කොමර්ස් කරාද නැද්ද ඒව වැඩක් නැහැ. ඉතින් ඔයාට තියෙන පුතේ මුලින් ඉඳන් වැඩ ටික කරගෙන යන්න. අපි කියලා දෙන්නේ පුතේ ඔයා O level සහ මේ විෂයට අලුත්ම කෙනෙක් මේ විෂය අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙක් විදිහට හිතලා තමයි අපි ගන්නන්නේ. තේරුණාද? ඒ නිසා හිතේ කහටක් තියාගෙන වැඩ කරන්න එපා පුතේ අනිවාර්යෙන්. ඔයාගේ රිසර්ච් එක හදා ගන්න පුළුවන් හරියට වැඩ කරන්න පුළුවන්. හරිද? ඒ හින්දා විශ්වාසයෙන් ඉන්න පුතේ. විශ්වාසයෙන් වැඩ කරන්න. හරි. දැන් අද කරපු ටික ඔයාලට තේරුණාද? මම දැන් අද කතා කරනවා මීට අමතරව පුතේ අර ඔයා පළවෙනි පාඩමේ ඉගෙනගත්ත වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් වලට අමතරව තව ආදායම් වියදම් වර්ග තියෙනවා. ඔයා දැනගන්න ඕන. මේවා ආදායමක්ද වියදමක්ද වත්කමක්ද වගකීමක්ද හිමිකමක්ද කියන එක ඔයාට ඔළුවට යන්න ඕන. මේවා අනිවාර්ය දේවල්. එතකොට මොනවද ඔයා දැන් වත්කම් පැත්තෙන් ගත්තොත් ඔයා ඔළුවට දාගන්න ඕනේ. ඒ සම්බන්ධව මම කතා කරනවා. ක්‍රියාකාරකමක් තියෙනවා පුතේ ඔයා ඒක කරන්න ඕනේ. ක්‍රියාකාරකමක් තියෙනවා අර දිත්ත බලපෑම. දිත්ත බලපෑම දීලා තියෙන්නේ. අන්න ඒ ටික නැවත ඔයා කරන්න ඕනේ. නැවත කරන්න ඕනේ. දිත්ත බලපෑම. බලන්න පිටු අංක 9 තියෙනවා 8 9 දෙකේම තියෙනවා. දිත්ත බලපෑම ලියන්න. ඔය ටික ලියන්න ඕනේ පුතේ. හරි. විනාඩි 5ක් දෙන්නම් ඔයා ලියන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. ඒකල යන්න අපේ ඊළඟ කොටසට. ලියන්න ඕනේ. දාන chat එකට ඔයාලගේ මෙතෙක් කරපු දේවල් ඔයාලට තේරුණාද නැද්ද කියලා. පන්තියේ මෙතෙක් කරපු දේවල් ඔයාලට තේරුණාද නැද්ද කියලා. දිත්ත සතහන් සරලයිද